දරුවනේ නිරේවල් 130 කෙනා ගොඩ එනවා. අර පාප කර්ම ඉවර වෙලා. ඔන්න මිනිස්සු මව් ගොසක උපදිනවා නිරේන් ආපු අයත්. තිරිසන් ලෝකේ උපද්ගත්තොත් එම තිරිසන් සත්තු කෝටි ගාණක්, මාළු වර්ග කෝටි ගාණක්, කෘමීන් කෝටි ගාණක්, පක්ෂීන් කෝටි ගාණක්, සීපාවුන් කෝටි ගාණක්, පණුව කෝටි ගාණක්, ඒ ඔක්කොම උපත් මිනිස් වෙලා හිටපො. එතකොට ඒ තිරිසන් ලෝකිනුත් චුත වෙලා නියසිලට ගත්ත පස් පිටක් වගේ. තිරිසන් ලෝකයෙන් මැරෙන අයගෙන් නියසිලට ගත්ත පස් පිටක් වගේ මව් ගොසට එනවා. මහා පොළොව වගේ ප්‍රමාණයක් ආයේ තිරිසන් වෙලාම උපදිනවා. ඔන්න අම්මලාගේ බඩට එනවා තිරිසන් ලෝකේ ඉඳලා ආපු ජීවීනුත් බඩට එනවා. පින්වත් දරුවනේ ප්‍රේත ලෝකේ තියෙනවා. ප්‍රේත ලෝකේ උපද්ගාන ගණන් කරන්න බෑ. ඒකට මම උපමාවක් කියන්නම්. ප්‍රේත ලෝකේ උපද්ගාන ගණන් කරන්න බැරි හේතුව. දැන් සිංහයෝ නම් සිංහයන්ගේ පැටව සිංහ පැටව. උකුස්සා නම් උකුස්සාගේ පැටව උකුසු පැටව. නමුත් දරුවනේ ප්‍රේත ලෝකේ උපපාතික උපතක් තියෙන්නේ. ඒ නිසා මවගේ පියාගේ ආරේ දරුවට එන්නේ නැහැ. ප්‍රේත ලෝකේ කොච්චර උපත් තියෙනවද කියනවනම් එක වගේ ප්‍රේතයෝ දෙන්නෙක් නැහැ. සමහර ප්‍රේතයන්ගේ කටවල් ඌරංගේ වගේ පණුව වැක්කිරෙනවා. සමහර අයගේ ඇඟ විශාල ගලක් වගේ විශාල මස් වැදැල්ලක් බඩගින්නෙන් පිපාසයෙන් පෙළෙනවා. ඉදි කට්ටක් වගේ කට තියෙනවා. සමහර ප්‍රේතයෝ නිකන් කොස්කොලයක් වගේ. සමහර ප්‍රේතයෝ නිකන් මේ හුලඟක් වගේ. සමහර ප්‍රේතයෝ දැන් ගත්තොත් එහෙම මේ මිනිස්සේ කෑරලා තුක් ගාලා කෙල ගැහුවොත් ඒ කෙල ටික පෙරේතයෝ වට වෙලා පොර කකා කනවා. ඒ කෑවට ඔන්න එක පෙරේතෙක් කනවා මේක. කාපු ගමන් අනිත් පෙරේතයෝ වට වෙලා අනිත් ඒ පෙරේතයව පෙරලාගෙන දික් වෙන නියපොතු වලින් බඩ පලනවා. බඩ පල්ලා හොයනවා. මොනවද හොයන්නේ? අර සෙම ටික කෝ කියලා. ඊට පස්සේ සෙම ටික කනවා. ඊළඟ ප්‍රේතයා ඒ විදිහට කනවා. ඒ ප්‍රේතයව මරලා කියලා කියන්නේ වද දීලා මිය යන්නේ ආයෙ පෑහෙනවා. ඒතකොට සාමාන්‍යයෙන් අපි නිකන් කෙල ගැහුවොත් තුක් ගාලා පින්වත් දරුවනේ මේ ඒක නැති වුණා කියලා අපිට පේන්නේ නෑනේ. ඒක මේ වගේ දරුවනේ. ඔයාලා ෆොටෝ එකක් ගහලා ෆෝන් එකෙන් හරි ඒක කම්පියුටරේට සේව් කරලා ඔයාලා ඒ ෆොටෝ එක එඩිට් කරනවා. ඔන්න තිබ්බ තැනින් ෆොටෝ එක අරගෙන එඩිට් කරනවා. ඒතර ෆොටෝ එක එඩිට් කළාට ඉස්සෙල්ලා ගත්ත මූලික ෆොටෝ එක තියෙනවා. එඩිට් වෙන්නේ පස්සේ ගත්ත එක. ආන්න ඒ වගේ ඒ පෙරේතයා සෙම ටික කනවා, ජරාව කනවා. අපිට තියෙනවා වගේ පේනවා. ඔන්න ප්‍රේත ලෝකයේ ස්වභාවය. ඉවරයක් නැහැ. කාම ප්‍රේතයෝ ඔය ස්ත්‍රී පුරුෂයන්ගෙන් පිට වෙන්න ජරාව පුදුම විදිහට කන්නේ පෙරේත කමෙන්. ඒත් ඒ ජරාව මිනිසුන්ගේ ඇසට පෙනෙන නිසා ඒවා කන සත්වයෝ ඉන්නවා කියලා මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ. ඒ පසක තැබේවා. ඔන්න ඔය ප්‍රේත ලෝකේනොත් නියසිලට ගත්ත පස් පිටක් වාගේ ප්‍රමාණයක් අම්මා කෙනෙක්ගේ බඩට එනවා. ඔන්න බඩකට දරුවෙක් එන විදිහ.